මේ බෑ කෙනෙක් ඉන්නේ හරි ලස්සන මේ විදිහට මේ print එකෙන් තමයි ස්ලින් ෆැබ්‍රික් එක හොඳයි යාට ගොඩක් සනීපයි කියලා. මේක ලොකු ගාණක් වුණා මම හිතන්නේ රුපියල් 400ට අඩු ප්‍රයිස් එකක්. ඉතින් මේ ෆ්‍රන්ට් ඕපන් එක ගත්තා. Hi, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපේ පවුලට අලුතෙන් එකතු වෙන ඉන්න අපේ චුටි බබාගේ එයාගේ හොස්පිටල් බෑග් එක හදන්න යාට ඕන වෙනවා කියලා හිතලා මම ගත්ත දේවල් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් මම බේබි shopping ගියේ කොහෙද මම චුටි වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඒ වීඩියෝ එක මුලින්ම මම අප්ලෝඩ් කරයි ගොඩක් වෙලාවට. ඉතින් ඒකේ ෆුල් ඩීටේල්ස් නැති නිසා ඒකේ අපි බේබි shopping ගිහලා මොනවද ගත්තේ ආ වෙනුවෙන් කියන එක මම ඔයාලත් එක්ක මොන shop වලින්ද මොන වගේ දේවල්ද ගත්තේ සහ මට මොනවද තියෙන එක්ස්පීරියන්ස් එක කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම ගියේ ඒ කියන්නේ බබාට අඳුන් ගන්න කියලා හිතලා මම මුලින්ම ගියපු shop එක තමයි එලිගන්ට් ස්මෝකර් කියලා කියන්නේ. අපි දැන් බලමු මම මොනවද එලිගන්ට් ස්මෝකර් එකෙන් මගේ බබාට ගත්තේ කියලා. මම ඉතින් මුලින් ඉඳලා හැම පිළිවෙලක් කියන්නේ මම මේකේ තියෙන විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මෙන්න මේ බෑග් එක ගත්තේ මම එලිගන්ට් ස්මෝකර් එකෙන්. එයාලගේ දැන් හිතන්නකෝ අපි බබාට බෙඩින් සෙට් එක හදනවා කියලා බබාගේ කොට් එකට ඕන බෙඩින් සෙට් එක ගන්නවා නම් ඒ බෙඩින් සෙට් එක ගන්න තීම් එකෙන්ම එයාගේ බෑග් එකත් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක සයිසස් වලට එක එක ප්‍රයිසස් වලට තියෙනවා. ඒත් මට ටිකක් හිතුණා මේක දැක්කම මේක ගන්න. මේ අනිත් එක එතන තිබ්බ ගොඩක් බෑග්ස් වලට වඩා මේක හරි හොඳට ඉඩ කඩ තියෙනවා කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ බෑ කෙනෙක් ඉන්නේ හරි ලස්සන මේ විදිහට මේ ඉතින් මට හිතුණා මේක ගන්න. හස්බන්ඩ්ුත් ආස වුණා මේකට. ඉතින් යා කිව්වා මේක ගන්න කියලා. ඉතින් මමත් කැමති නිසා මම මෙන්න මේ බෑග් එක තමයි ගත්තේ. මේක ක්‍රීම් කලර් එකක් වගේ. මේක වයිට් නෙමෙයි. මේ හොඳ ස්පේසස් බෑග් එකක්. ඒ කියන්නේ හොඳට ඉඩ කඩ තියෙනවා. මේ ඇතුලේ වගේම මේක අර එල්ලගෙන යන්න පුළුවන් විදිහට ස්ට්‍රිප් එක. මෙතන බෑග්ස් මෙතන පොකට්ස් දෙකක්. ඒ වගේම මේ සයිඩ් එකේ අපිට බොටල්ස් මොන හරි එයාගේ දාගෙන යන්න පුළුවන් විදිහට පොකට්ස් මේ විදිහට පොකට්ස් ගොඩක් මේ ඇතුලේ තියෙනවා. පොකට්ස් මේකේ ප්‍රයිස් එක උනා රුපියල් 4500ක්. මම මෙතනින් මේ පෙන්නන හැම ප්‍රොඩක්ට් එකකම හැම අඳුමකම ප්‍රයිස් එක මම මෙතනින් ඩිස්ප්ලේ කරන්නම්. හරිම ලස්සන කලර් එකක් මේක. මේ බ්ලූ එකට මට දැක්කම ආස හිතුණා. මම කොහොමත් අර තද බ්ලූ වලට යන්නේ නැහැ කියලා හිතාගත්තා. ඔය ඩාර්ක් බ්ලූ නැත්නම් අපි ඔය කියන පැස්ටල් බ්ලූ එක එහෙම තීම් එකකට මම යන්නේ නැහැ. අපිට දැක්කම උනත් හරිම ලයිට් විදියට පේන කලර්ස් වලට යාට යන්න ගොඩාක් තද පාට වලට යන්නේ නැතුව. ඉතින් මේ කලර් එක නම් ඒකට හරියටම මැච් මට මාර ආසයි. මේ ගත්ත හැම ඇඳුමකම මේ කලර් එක නැහැ. මම මාර ආසාවෙන් මේක ගත්තේ. මේක මේ මස්ලින් රැප් එකක්. මේක මේ මස්ලින් ෆැබ්‍රික් එක තියෙන්නේ. මේක 3 layer. මේ එතන මේ මම ගොඩක් ගියේ ප්ලේන් කලර්ස් වලට නිසා එයාලා ගාව මම යන දවසේ 6 layers තිබ්බේ නැහැ. printed තමයි තිබුණා printed තිබුණේ. මට printed වලට එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. මේකේ white pink green blue කියන කලර්ස් ටික එතන තිබුණා. මම මේ blue කලර් එක ගත්තා. මට 6 layer එකක් ගන්න ඕනකම තිබ්බ නිසා මම මේකේ white එක ගත්තේ නැහැ. නැත්නම් මම white හරි green හරි ගන්නවා. මේ blue කලර් එක මේක 2550ක් වුණා. මේ වගේ ලොකු එකක් තියෙන්නේ. ඉතින් හරිම soft material එකක්. කොටන් එකට වඩා මට හිතුණා මේ මස්ලින් ෆැබ්‍රික් එක හොඳයි යාට ගොඩක් සනීපයි කියලා. ඒ නිසා තමයි මම මේක ගත්තේ මේ කලර් එකෙන්. ඊළඟට තියෙනවා මේක කොට් ෂීට් එකක් නැත්නම් අපි කියන්නේ රබර් ෂීට් කියලා. ඒක රබර් ෂීට් එක වෙනුවට ආදේශනයක් විදියටත් මේක අපිට යූස් කරන්න පුළුවන්. මේක තියෙන්නේ රබර් කොට් ෂීට් කියලා. මේක රුපියල් 1250ක් වුණා. මම ගත්තේ මෙන්න මේ print එක තියෙන එක. මේකේ ගොඩක් කලර්ස් තියෙනවා. ඒ කියන්නේ girl කෙනෙක්ට boy කෙනෙක්ට ඒ කියන්නේ pink, blue අරුණම yellow, green ඒ වගේ එක එක print තියෙන එක එක theme වලට මේක තියෙනවා. මේක ගොඩක් තැන්වල තියෙනවා. මම මේක ගත්තෙත් elegant smoke එකෙන්මයි. මට හිතුණා rubber sheet එකට වඩා මේක යට comfortable වෙයි කියලා. ඉතින් මෙන්න මේක තමයි ගත්තේ. මෙන්න මේ වගේ දිග. මේකේ large XL කියලා sizes දෙකක් තියෙනවා. මට මතක නැහැ මේකේ size එක නම්
එහෙම නෑ මම හිතන්නේ මේක large. මේක 1200 XL එක නෙමෙයි. මේක 1250ක් වුණා. මේක medium නැත්තම් large කියන size එක. ඊළඟට මේක මස්ලින් බ්ලැන්කට් එකක්. මේක ඇරලා පෙන්නන්න මම මෙයා තාම ඕපන් කරේ නැහැ. එතන බලලා ගත්තට පස්සේ බ්ලැන්කට් එකක්. මේ මම බ්ලැන්කට් ගොඩක් ඒවා ගත්තේ මස්ලින් ෆැබ්‍රික් එකෙනුයි. තව ෆැබ්‍රික් එකක් තිබ්බා. ඒක ෆැබ්‍රික් එකේ නම මට මතක නෑ. ගොඩක් soft material එකක්. පස්සේ වල වෙන්නේ මේක අලපෙන්න මේක 1250ක් තමයි උනේ මේ බ්ලැන්කට් එක. මේක මම printed ගත්තේ. ඒකත් හරිම ලස්සනයි. මෙන්න මේක තමයි print එක. මේ print එකෙන් තමයි ඒක ගත්තේ. මේකත් අර size එකම තමයි. මේක 1250යි. මේක අරක 3 layer නේ. මේක 1 වෙන්නේ නැති. roll type muslin blanket කියලා තියෙන. මේක 1250ක් මට වුණා. මේවා ඉතින් අපිට එයාව ඔතන්න ඒ වගේම මේවා towels වලට ගන්නත් පුළුවන් අපිට පස්සේ. ඉතින් මේ ඕන දෙයකට use කරන්න පුළුවන්. තියෙන්නේ මේක burp cloths. ඉතින් ගේ තියෙනවා හරිම cute print වලින් ලස්සනට මේ විදිහට තියෙනවා. ඉත් පාවිච්චි කරන්නේ මේකේ ලස්සන print තියෙනවා. මම මේ white වලින් යන මේ colors දෙක තමයි ගත්තේ. මේ print දෙක ගත්තේ. ඉතින් මේක ගොඩාක් ගන්න එපා. මම උනත් ගත්තේ දෙකයි. මොකද මේක මේ බර්බ් ක්ලොත් එකෙන් කරන වැඩේ මේ අපිට normal napkin එකකින් බබාගේ කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට තියලා එහෙම කරන්න පුළුවන්. ඕනම sheet එකකින් කරන්න පුළුවන්. ඒත් ඉතින් අර ආසාවට අම්මලා ගන්නවා. මේක එකක් වෙන රුපියල් 350ක් වගේ. මේ රුපියල් 350යි වෙන්නේ. ඉතින් මම උනත් ගොඩක් ගත්තේ නැහැ. මට හිතුණා ඉතින් අර ගොඩාක් ගන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මම මේ වගේ print දෙකක් තමයි ගත්තේ. ඔයාලට print දෙක පේනවා කියලා මම හිතනවා. wash cloths මෙතන 5 pieces තියෙන්නේ. මේකත් මස්ලින් වලින්මයි තියෙන්නේ. මම මේක ගැලුවේ නැහැ. මේ වගේ colors තියෙන්නේ. yellow හරිම light colors තියෙන්නේ. මාර ලස්සනයි. yellow, blue, හරි peach pink වගේනේ. light pink එකක්, green and white. එහෙම තමයි තියෙන්නේ. මම ගලවලා පෙන්නනවා. මම එකක්වත් ගැලුවේ නැහැ. blue එක පෙන්නන්නද? blue and pink පෙන්නන්න. මෙන්න මේක තමයි මේ wash cloth. ඒව wash කරන්න අපිට ගන්න පුළුවන්. හරිම සනීපයි. මේක මස්ලින් fabric එකේ නිසා ගත්තේ මම. ඒ කියන්නේ අර normal cotton napkin එකකට වඩා හරිම මේ soft material එකක් තමයි තියෙන්නේ. yellow, මේ green and white. මේ පහම මට උනේ රුපියල් 1100ක්. මේ බන්ඩල් එක තමයි තියෙන්නේ. මේ වගේ size එකක wash cloth එකක් එන්නේ. තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් baby boy කෙනෙක්ට ඕන කරන colors කියන්නේ ඒ කියන්නේ pink නැතුව blue හරි green හරි ඒ වගේ වෙන shades වලින් තිබුණේ නැහැ elegant smoke එකේ මම ගිය දවසේ. ඉතින් ඒ නිසා මට මේ ගොඩාක් choices වලට යන්න බැරි වුණා. මේක 18යි 18 දැන් සාමාන්‍ය අපිට 18යි 18 size එකෙන් nappies ඕන වෙනවා. 22යි 22 size එකකිනුත් nappies ඕන වෙනවා. newborn size එක කියලා කියන්නේ 18යි 18 size එක. එනට ඉතින් යාලික්මඩ ලොකු වෙනවනේ ගොඩක් useful වෙන්නේ. ඒ කියන්නේ බබාගේ size එක අපි දන්නේ නැහැනේ. ඉතින් යා ටිකක් ලොකු බබෙක් වුණොත් 22යි 22 අපිට newborn කාලේ ඉඳලම ඕන වෙනවා. එහෙම නැත්නම් 18යි 18 වගේම වැඩියෙන් 22යි 22 ගන්න එක හොඳයි කියලා මම අහලා තියෙනවා. මාත් first time mom කෙනෙක්. මම ගොඩක් videos follow කරා. videos වගේම දන්න කට්ටියත් කිව්වා මගේ අක්කත් ඉතින් අම්මා කෙනෙක්නේ. ඉතින් එයාගෙනුත් මම දැනගත්තා. ඉතින් ඒ හින්දා 22යි 22 තමයි ගොඩක් ඕන වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ ගත්තා මේක pink නෙමෙයි මේක peach color එකක්. මෙතන blue තිබ්බේ නැහැ. නැත්තම් මේ color එකෙන්ම මට හිතෙනවා මේක blue වෙයි කියලා. blue color එක තිබ්බේ නැහැ. white and මේ peach color එක තමයි තිබ්බේ. ඉතින් peach නේ එහෙම එයා පොඩි නේ. ඉතින් මට හිතුණා එහෙම pink ඇඳුවත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම මේ 6 pieces set එකක් ගත්තා. මේ nappies උත් මස්ලින් ෆැබ්‍රික් එකෙන්මයි එන්නේ. ගොඩක් soft material එකක් තියෙන්නේ. මේ බන්ඩල් එක 6 පැක් එක මට වුණා රුපියල් 1850ක්. මේකත් elegant smoke එකෙන් ගත්තේ. ඉතින් මීට වඩා අඩුවට cotton වලින් තව fabrics වලින් තියෙනවා 6 pieces සාමාන්‍යයෙන් ටිකක් අඩුවට ගන්න පුළුවන්. මම අරගත්තා. මම ඒවත් පෙන්නන්නම්. මම ඒක ගලවලා පෙන්නන්නම් ඔයාලට එක. 8යි 18 size එක. මේ විදිහට තමයි තියෙන්නේ. මේ 18යි
18 size එකේ. හරිම ලස්සනයි මේ කලර් එකත්. මේක peach කලර් එක. හොඳ මේ මැටීරියල් එකක් ඒක. ඊට පස්සේ එතන බ්ලූ මම කියන්නේ බ්ලූ ෂර්ට් තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ මම හිතන්නේ මේක වෙලෝනා කඩල්ස් ලගේ වෙන්න ඕනේ. ඒක තියෙන්නේ. මේක බ්ලූ printed එක. මේක එක පීස් එකක් වෙන්න රුපියල් 320යි. ඉතින් මට අර බන්ඩල් බ්ලූ කලර් එහෙම තිබ්බේ නැති නිසා මම ඉතින් මේ වගේ කා print තියෙන, මේ වගේ heart prints තියෙන ඒ වගේනුත් කිහිපයක් එතනින් ගත්තා. සහ මේ plain තිබ්බා. මේ plain එක 300යි. printed එක උනේ මේක වෙලෝන ලගේ තමයි මේක වෙලෝන කඩල්ස් ලගේ printed එක 320ක් වුණා එක නැපි එකක් මේ වගේ blue print මේ white එක රුපියල් 300ක් වුණා මේ ඔක්කොම වෙලෝන. එතකොට මේ hard prints තියෙන මේ වගේ මං කිහිපයක් එතනින් ගත්තා. ඒ අරුණම ඉතුරු ටික මම වෙන තැනකින් ගන්නවා කියලා හිතුවා. මං කියවනේ අර එකම print එක තමයි තිබ්බිතින් මේකෙන්ම ගන්න ඕනේ නැති නිසා මම වෙන colors වලට හරි මොන හරි print වලට හරි යනවා කියලා හිතාගෙන එතනින් ගත්තේ නෑ. ඉතින් මේ booster pillow එකක් මට වුණා. මේ brand එකෙන් තමයි මම ගත්තේ. ඉතින් මේකෙන් එක pillow එකක් මට වුණා රුපියල් 950. මේක ගත්තෙත් මම elegant smoke එකෙන්මයි. හැබැයි මම දැනගෙන හිටියේ නෑ දැන් මේ කාලේ ඔයා බේබි shopping කරනවා නම් මම මේ detail එක දෙන්න ඔයාලට මම මේක අරගෙන ආවට පස්සේ මේක හොඳ brand එකක් අරගෙන ආවට පස්සේ තමයි දැනගත්තේ මෙයාලගේ page එකේ ඒ කියන්නේ මේගොල්ලන්ගේම page එකේ මේක offer එකක් තිබුණා ගොඩක් අඩු ගානකට මේ pillows දෙකයි baby normal pillow එකයි head pillow එකයි ගොඩක් අඩුයි දැන් මේක එකක් 1000ක් වෙනවානේ. එතකොට මං හිතන්නේ මට 3000කට කිට්ටු වෙන ගාණක් ගියා. හෙඩ් පිලෝ එකත් එක්ක ඒක 2000 ගාණකටත් වඩා අඩුවෙන් හරි 2500කටත් අඩු ගාණකට මම page එකේ දැක්ක පස්සේ ඔයාලා පොඩ්ඩක් ගන්නවා නම් එහෙම මේ කාලේ ගන්නවා නම් පොඩ්ඩක් ඒක ෆලෝ කරලා තියාගන්න මෙයාලගේම page එක. ඒකේ චුට්ටක් අඩුවට තිබ්බ මම පස්සේ තමයි දැක්කේ ආවට පස්සේ. මේක wow හරිම ලස්සනයි අනේ මේ අර එයාගේ mittens දෙක socks දෙක වගේම hat එක මේකේ print ගොඩාක් තිබෙනවා කොහොම white shade එක යන colors තමයි තිබ්බේ. ඉතින් මම මේ වගේ මේක මට උනා රුපියල් 790ක්. මට හිතෙනවා මේක නම් මේ set එක තියෙන එක නම් මේ හරිම අඩුයි කියලා elegant smoke එකේ මම අනිත් shopping ගියපු අනිත් places වලට වඩා මේ set එක මෙතන අඩුයි. දැන් 750 850 කියන ඕකේ මේක 1300ට 1500ට තියෙන තැනුත් මට පස්සේ හම්බුණා. මම ගත්තා. ඒත් මම මෙතනින් ගත්තේ මේ ලස්සනට ඉන්නේ දැන් මට පස්සේ. මේ තියෙන්නේ hat එක. තව hat එකක් ගත්තා. මේක හරිම ලස්සනයි. මේක dark color එකක්. මේ හරිම ෂෝක් මේක අනේ මේකේ ටැග් එක නැහැ. මේක ලොකු ගාණක් වුණා මම හිතන්නේ රුපියල් 400ට අඩු ප්‍රයිස් එකක් වුණේ මේකේ. ටැග් එක ගැලවිලා. රියල් එකක් මේ ලස්සන hat එකක්. දැන් තියෙනවා තව මස්ලින් ෂීට් එක නේ. මේක one layer එකක්. මේකේ print එක ඩයිනෝසිරස්ලා ඉන්නේ. මේ print එකෙන් තමයි මම ගත්තේ. මේක වුණා මේකත් 1200 ගාණක්. මෙන්න මේ තුනේ මම මෙතනින් price එක දානවා. මේ වෙලෝනා කඩල්ස් ලගේ 4 pieces newborn 4 pieces එන pack එක විතරක් ගත්තා. මේක hospital bag එකකට දාන්න බලාගෙන තමයි ගත්තේ. එයාලා use කරනවා නම් කරයි. එහෙම නැතත් ඕන වෙයි කියලා කියන මගේ hospital list එකේ තිබ්බේ නැහැ. ඒත් මම ගත්තා දාන්න ඕනේ හින්දා. මේ ඔක්කොම මම අර කිව්වේ 22යි. මේක අර මම නැපි set එක පෙන්නුවේ elegant smoke එකෙන් ගත්ත ඒකේ මේක මේ 22 size එකේ white මේක full white අර මම පෙන්නපු peach color එකේම 22 size එකේ ඒකත් 1850යි එහෙම 18යි 18 22 කියලා ඒක වෙනස් වුණේ නැහැ. මේ price එක එකයි මේකත් හොඳ soft material එකක් හොඳ material එකක්. ඒකෙන් pieces 6කුත් මම ගත්තා ඒක මම පෙන්නන්නම්. තව කිව්වේ 18යි 18න් blue තිබ්බේ නැහැ කියලා. ඉතින් 22යි 22න් මම ගත්තා මේක මේ 22 කිව්වොත් මේක 24 කියලා තියෙනවා. මම කියන්නේ 22කටත් වඩා මේක ලොකුයි. 1850යි මේකත් 6 pieces. මේ ලස්සන blue එක කර මම කිව්ව blue එක තමයි ඒකෙත් තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම blankets. ඉතින් යාව ඔතන්න එහෙම තියෙන ඒවා යාව උණුහුමට තියන්න මේක හොඳ material ලස්සන හොඳ මේ soft material එකක් තියෙනවා. මේකෙත් මම එක ඒවා ගත්තා. ඒ කියන්නේ normal blanket එක, ඒ කියන්නේ normal sheet, photo sheet එක තව hooded blanket එක මේ දෙකම hooded blankets දෙක මේක
printed blanket කියලා තියෙන මේක normal කොටු sheet එක මේක swaddling තියෙන මේක ඔතන්න තියෙන මම මේක පෙන්නනවා මේකේ මේ එකින් එකට වෙනස් මම අර දෙක තුනකින් ගත්තේ prices උත් මම කියලා ඉන්න නැත්නම් ඔයා ගැලුවට පස්සේ කියන්න බෑනේ ඉතින් මම ගන්න මෙතන blankets වර්ග දෙක තුනක්ම තියෙනවා මම අර කලින් ගත්ත sheets ගත්තෙත් එයාව swaddling කරන්න තමයි ඒවට swaddling වලට තව ඒ කියන්නේ ඒව ඔතන්න තව මේ එයාගේ towels වලට ගන්න ඒ ඔක්කොටම මේ fabric වලින් ඒ තියෙන sheet baby sheets පුළුවන්. ඉතින් මේවා තියෙන්නේ blankets විදියට. මේක swaddle blanket එකක්. මේක රුපියල් 1450ක් වුණා. මම පෙන්නන්නම් මේක මේ හරිම ෂෝක් එක කියන්නේ. බලන්නකො මේ බලන්න මේ විදියට තමයි තියෙන්නේ. ඉතින් මේකට යාව දාලා හිතන්නකො මෙහෙම තියෙන්නේ කියලා. යාව මේකට මෙහෙම දාලා මෙහෙම බබාව දාලා මෙහෙම හොඳට ඔතන්න පුළුවන්. ඉතින් ඒක හරිම ෂෝක්. ඒක රුපියල් 1450යි. printed material එකකින් white වලින් මේ එකක්. එතකොට මම පෙන්නන්නම් අනිත් blanket එක මේක 950යි. දැන් අරක මම හිතන්නේ ආව දැන් බස්සන්න එහෙම pocket එකක් එහෙම තියලා swaddle කරන්න තියෙන්නේ. තියන්න පුළුවන් sheet එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ කිසිම හැම hooded blanket එකක්වත් swaddle කරන එකක්වත් මේක swaddle කරන්නත් පුළුවන්. ඉතින් අපිට එහෙම අර මේ ඒකටම කියලා නෙමෙයි යන්නේ මේක අපිට යටට දාලා යාව උඩින් තියන්න ගන්න වගේම හොඳට ඔතලා තියන්නත් ගන්න පුළුවන් මේකත් ලස්සන blue strip තියෙන material එකකින් තමයි මම ගත්තේ මේ දෙකම hooded blanket මේවා hooded එකත් එක්ක තියෙන්නේ මේ hood එකත් එක්ක යාගේ ඔලුවට දාන්න පුළුවන් මේ hooded blanket එකක් මට උනා රුපියල් 1350ක් මම ගත්තා මේ print එකකින් ඔය rabbit කෙනෙක් කියන print එකේ නේ pink එකක් කියන්නේ පේනවද ඔයාලට rabbit මේ dots print එකකිනුයි තමයි මම මේක ගත්තේ පෙන්නන්නේ මේක පෙන්නන දෙකම එකයි print එක විතරයි වෙනස් ඒක 1350ක් තමයි උනේ ඒ කියන්නේ normal එක 990යි hooded හරි swaddle හරි නම් ඒකේ වෙනස් වෙනවා ඉතින් මේ විදිහට එයාගේ ඔළුව මේකට දාන්න තියෙන hat එකත් එක්ක එන්නේ ඉතින් මේක hooded blanket එක ඉතින් මේකෙත් තියාව හොඳට සනීපෙට මේ විදිහට ඔතන්න පුළුවන්. ඉතින් මේ print එකෙන් තමයි මේ rabbitsලා ලස්සන rabbitsලා නෙමෙයි flower තියෙනවා rabbits ඉන්නවා bearලා ඉන්නවා තව ducksලා ඉන්නවා. ඉතින් ගොඩක් ලස්සන print තියෙන ලස්සන saddle එකක් ගත්තා. ඒ වගේම මේක dot එකක්. ඉතින් මේක පෙන්වන්න ඕනේ නෑනේ. ඉතින් මේ ටික තමයි මම blankets විදියට එයාට ගත්තේ. ආතකට අර මම කිව්වානේ අර මම ගත්ත brand එකෙන්ම එයාගේ head pillow එක ගත්තා. මේක නම් මං හිතන්නේ නෑ ඕනම වෙයි කියලා මේක newborn කාලේ ඕන වෙන්නේ නැහැ. මේ කියන්නේ කොට්ටවල අපි බබාව තියන්නේ නැහැනේ. අර head pillow එක කියලා එන්නේ මේ බබාගේ head එක තියන්න මෙහෙම රවුමක් එක්ක ඒ pillow එක පාවිච්චි වුණත් මේක use වෙන්නේ නැහැ. මං ඉතින් මේ අර roller pillows දෙක ගද්දිම මේකත් ගත්තා ආසාවට තිබ්බට. ඉතින් මේක ඕන වෙන්නේ නැහැ. මේක ඕනේ නැහැ කියලා හිතන කෙනෙක් ගන්න එපා. මේක මේ මං හිතන්නේ මට ඕන වෙයි කියලා මේක 880ක් වුණා. බට් මං ගත්තා මේක යටින් ලොකු වෙලා හරි යූස් කරන්න පුළුවන් වෙයි. අපිට යන්නේ නැහැ ඉතින් කොටයක්නේ. ඒතර නිව්බෝර්න් කාලේ මේක යූස් කරන්නේ නැහැ. මං හිතන්නේ එහෙම හොඳ නැහැ. අර මේ රෝලර් පිලෝස් දෙක උනත් යාව අර සයිඩ් එකට තියන්න අපි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි වෙන්නේ නැහැ. ඒත් මං ගත්තා මම මේක හොස්පිටල් එකට අරන් යන්නෙත් නැහැ. ඊළඟට එලිගන්ට් ස්මෝක් එකේ මං කියවන්නේ තීම්ස් තියෙනවා කියලා. අපි බබාට යන කල එකක් තියෙනවා නම් මොකක් හරි ආස තීම් එකක් තියෙනවා නම් එයාලා හදලා තියෙන තීම්ස් තියෙනවා. ඉතින් ඒ තීම් එකකට යන්න පුළුවන්. මම කියවනේ මම blue එහෙම සහ embroidery කියන තීම් එකකට යන්නේ නැහැ කියලා හිටියේ. හැබැයි මට යන්න වුණා. එතන මට මේ මං අර ආසාවෙන් හිටපු මේ තීම් එකට යන්න බැරි වුණා. ඒකේ head pillow එක එහෙම තිබ්බේ නැහැ. මට එහෙම වුණොත් එවෙලම අරගෙන එන්න බෑ. ගෙදර ඇවිල්ලා ඔඩ එකක් දාන්න තමයි වෙන්නේ. ඒ නිසා ඉතින් මම ආයෙත් යන්න බෑ. ඕක ගන්න pick up එක ගන්න යන්නත් ඕනේ. ඒ නිසා මම මේ පීටර් රැබිට් ටීම් එකට ගියා. කමන්න එක ගෙදර ආවට පස්සේ මට දැන් අවුල් එකට යන්න බැරි වෙච්ච එකට කමක් නැහැ ඒක ලස්සනයි කියලා හිතුණා මට ඉතින්. මේ ඉන්නේ පීටර් රැබිට්. මෙන්න මේ ටීම් එකට මම ගියා. අර පීටර් රැබිට් පේනවද? මෙන්න මෙයාගේ ටීම් එකට යනවා කියලා හිතුවා බෙඩින් සෙට් එකට. ගොඩක් ටීම්ස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් මෙන්න මේ පීටර් රැබිට් ටීම් එකකින් තමයි ගත්තේ මේක. පිලෝ කේස් එක මේ අර මේකට දාන කේස් එක ඒක රුපියල් 750ක් වුණා මේ කවර් එක මට ඊට පස්සේ මම
මොන්ස්ටර් පිලෝ දෙකටත් මෙන්න මේක මේ ඉන්නේ පීටර් රැබිට් ගෙම්ම තමයි ගත්තේ. මේ එක ෂීට් එකක් වුණා රුපියල් 850ක්. මේ කව එක 850යි. එතකොට මේ දෙකම 1700ක් නේද? ඔය 1700ක්. එතකොට මේ දෙකම 1700ක් වුණා. එකක් වෙන රුපියල් 850. ඊපස්සේ මේ තියෙන ෂීට් එක දැන් අපි කොට් එකේ මෙට්‍රස් එක තියෙනවානේ. මෙට්‍රස් එකට දාන බේබි ෂීට් එක මේක. ඒ කියන්නේ බෙඩ් ෂීට් එක වගේ. ඉතින් ඒකත් මේකෙත් ඕන මට යන්න තිබ්බා මේ ෆුල් printed එකක් තිබ්බා යාළගේ. මම ෆොටෝ එකක් තිබ්බොත් මෙතනින් දාන්නම්. ඒකට යන්න තිබ්බා. ඒත් මට හිතුණා පොඩක් white shade එකෙම යන්න මේ ඒ නිසා මම මේ පීටර් රැබිට් මේ වගේ ඉන්න එක විතරක් ගත්තා. මේ ෂීට් එක ටිකක් ලොකුයි. එයාගේ බෙඩ් එකට හොඳට දාන්න පුළුවන්. මේක white ෂීට් එකක් තමයි තියෙන්නේ. මෙතන විතරයි එම්බ්‍රොයිඩර් එක තියෙන්නේ. මේ විදියට. ඉතින් මේ ෂීට් එක මට වුණා රුපියල් 2000 ගාණක්. රුපියල් 2200ක් වුණා මේ බේබි ෂීට් එක. මේවා ඉතින් වොෂ් කරලා යාව ආවම දාන්න ඕනේ. තාම මේකේ අර යාව දාන ෂීට් එක යාව ගේන්න අපි හොස්පිටල් ඉඳලා මොකද ඒකට කියන්නේ බේබි කැරියර් එක ගන්න පුළුවන්. මම ඒව ගත්තේ නැහැ. මොකද වයිට් නේ යන්නේ මේක බෙඩින් සෙට් එක නිසා අවුලක් නැහැ ගෙදර තියෙන හින්දා. අර normal baby carrier එක එහෙම අපි නිතර යූස් කරනවා යාව එළියට ගෙනියන්න. එතකොට වයිට් වගේ එකකින් ගත්තොත් ඒක ටිකක් ඉක්මනට කලර් එක වෙනස් වෙන නිසා මම ඒක ටිකක් තද පාටකට යනවා කියලා හිතලා එතනින් ගත්තේ නැහැ. මොකද ඔක්කොම එතන තිබෙන නියුඩ් කලර්ස් ඒ නිසා. ඉතින් මේක එකපාර බ්ලූ ආසි පින්ක් එකක් තියෙන මේක මට ගත්තේ. ඉතින් මට බ්ලූ එකක් මම බැලුවා ගන්න. මේ බ්ලූ එකක් මට සයිස් එකක් තිබ්බේ නැහැ. එක බ්ලූ එකයි තිබ්බේ. ඒකේ සයිස් එක මට පොඩි. ඒ නිසා මම ගත්තේ නැහැ. මේක සයිස් 40ෙන් ගත්තේ. ඒක හරිම ලස්සනයි. ෆ්‍රන්ට් ඕපන් ෆ්‍රොක් එකක්. ඉතින් මේක ගත්ත මට ඒක දැකම ආසයි හිතුනේ. ඒක ලස්සනයි. හරිම ලස්සනයි. ලස්සන මේකක් තියෙන මෙතන. එහෙනම් මම මේක ගත්තා. මේක බබාගේ අම්මිට. ඉතින් මේ ෆ්‍රන්ට් ඕපන් එක ගත්තා. එතකොට යාට අපිට කිරි දෙන්න හැම ලේසි. ඉතින් එක ෆ්‍රොක් එකයි මම ගත්තේ. මොකද බොරු වැඩක් නේ ගොඩක් අරගන්න. මේක මට ඉතින් ගෙදරිට අඳින්නත් පුළුවන්. හොස්පිටල් එකකට ඕනනම් අරන් යන්න පුළුවන්. මම හොස්පිටල් බෑග් එකක් හදද්දි හදලා ඉවර වෙලා ආලත් එක්ක ෂෙයා කරනවා. එතකොට මම කියනවා මේක මම හොස්පිටල් අරන් යනවද නැද්ද කියලා. මේ බෑග් එකත් ග්‍රාහීලස ඉවරයි. තව එකක් තියෙනවා. එලිගන්ට් ස්මෝක් එකෙන්ම මම ගත්තා. එකෙන්ම තමයි මම ගත්තේ මේ බේබි වොෂ් දෙක. ඒ කියන්නේ මේක ෆැබ්‍රික් වොෂ් එක. මේක ෆැබ්‍රික් වොෂ් එක. මේක කිඩ්ස් ජොයි බ්‍රෑන්ඩ් එකේ. මේක මම ගත්තෙත් එතනින්මයි. මේක කින තරම් ඔන්ලයින් බේබි ප්‍රොඩක්ට්ස් තියෙන තැන් වලින් මේක සමහර විට මීට වඩා අඩු ඩිස්කවුන්ට් ප්‍රයිසස් වලට ගන්නත් පුළුවන්. මම නම් මේ ගහලා තියෙන ප්‍රයිස් එකම වුණා මට එතනින් ගත්ති 1500යි බොටල් එක. මේක මම දැක්ක පස්සේ ඔය පේජස් තියෙන්නේ Facebook pages වල 1500ක 1300ට 1250ට වගේ prices වල තියෙනවා. ඉතින් ටිකක් 250ක් 200ක් 150ක් විතර අඩු කරලා මම එතනින්ම ගත්ත නිසා මට 1500ක්ම වුණා. ඉතින් කාලා බලනවා නම් online උනත් order කරගන්න පුළුවන්. ඒකෙම බබාගේ softener එකත් මම ගත්තා. මම හිතනවා දෙකම use වෙයි කියලා. ඒක wash කරලා ඊට පස්සේ මේ softener එක දාන්න තියෙන්නේ. softener එකත් ඒ price එකමයි. 50ක් අඩි. softener එක රුපියල් 1450යි. fabric wash එක රුපියල් 1500යි. ඒකට මේ දෙක මම ගත්තේ elegant smoker එකෙන්. ඊට පස්සේ මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. Tommy Tipper අහලා ඇති. Tommy Tipper බබාලගේ feeding bottles තියෙන්නේ. එයාලගේ තියෙනවා වෙන රේන්ජ් එකක්. බබාලගේ මේ ඔය සූප්පු තව ඔය වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒක ටිකක් මිලෙන් ඉහළයි. මේක මේ 1300ක් වුණා. ඉතින් මේ දෙකත් මම ගත්තා. මේකෙත් මේ දෙකම එනවා. චූටි බොක්ස් එකේ තියෙන මම ඒගොල්ලකින් ඇහුවත් එක මේක ඇතුලේ මේක තියනවාද කියලා. එච්චර පොඩිද කියලා. මේ sorry white color එකෙන් තියෙන එක. ඉතින් මම ගත්තා. මෙන්න මේ hair brush එකයි මෙන්න මේ brush එකයි. ඉතින් මේ දෙකත් මම ගත්තේ
ටොමි ටිපර් බ්‍රෑන්ඩ් එකෙන් මේක ගත්තේ එලිගන්ට් ස්මෝක් එකෙන්. කෝඩ් ක්ලැම්ප් එක අරන් යන්න ඕනේ. මේක රුපියල් 75ක් වගේ වෙන්නේ. මේක අපි ප්‍රයිවට් හොස්පිටල් වල නම් මේවා හොස්පිටල් ලිස්ට් එකට ඉල්ලන්නෙත් නැහැ. ඒගොල්ලෝ දෙනවා. ඒත් මම ඉතින් රුපියල් 75යිනේ කෝකටත් කියලා ගත්තා අරගෙන යනවා මම. මේ අර බබාගේ නැපි මේ පෙකිනි කටුව කියන්නේ පෙකිනි කටුව. ඉතින් මේක රුපියල් 75යි උනේ. මම එතනින් ඒකත් ගත්තා. wet wipes. wet wipes උත් කටල්ස් ලගෙන්ම ගත්තා. වෙලෝන කටල්ස් ලගෙන්. මේක රුපියල් 690ක් වුණා. මේකේ බැම්බෝ හැම කියලා තියෙනවා. මේක නම් 100%ක්ම natural මේ කියන්නේ natural fragrance මුකුත් නැහැ. ඉතින් ඒ නිසා මම මේක වෙලෝන කඩල්ස් ලගෙන් ගත්තා. එතකොට එලිගන්ට් ස්මෝක් එකෙන් ගත්තේ මම ওই ටික තමයි. මේ ටික අරුණාම මම තව බේබි shopping යන්න උනා මට. මොකද මම ගත්තේ නැහැ මේ දැන් එතකොට මට නැපීස් සහ නැපීස් නම් මම පොඩ්ඩක් හරි එතනින් ගත්තා. නැපීස් මට මදි. තව බේබි ෂර්ට්ස් මට යාළගේ සෙට් උනේ නැහැ. මොකද ඔක්කොම තිබ්බේ ෆ්ලවර් ප්‍රින්ට්ස් තියෙන හැම. ඉතින් මෙයා බේබි බොයි කෙනෙක් නිසා මට හිතුණා මං ගිය දවසේ මං හිතන්නේ තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මට හිතුණා එතනින් ගන්න නැතුව එළියෙන් කොහෙන් හරි ගන්නවා කියලා. මොකද බ්ලූ තිබ්බ 2 3. ඒ වගේත් ෆ්ලවර් තමයි තිබ්බේ. ඉතින් මං තෝරන උනා ටිකක් ප්ලේන් යන්නේ. මොකද වයිට් එකකිනුත් තිබ්බේ නැහැ එතන. ඒ නිසා මම බේබි ෂර්ට්ස් සහ ඉතුරු නැපීස් ටික එළියෙන් ගන්නවා කියලා හිතාගත්තා. ඊට පස්සේ මම දෙවනියට ගියේ බේබි shopping තිලකවර්ධන බේබි එකට. හිතුවට වඩා වීඩියෝ එක ටිකක් දිග වෙච්ච නිසා මම මේකේ part 2 එකෙන් ඔයාලට තිලකවර්ධන වගේම ටිනි ටොයි එකෙන් මම ගත්ත දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. බාගේ ඉතුරු නැපීස්, බේබි ෂර්ට්, පුතාගේ බේබි කැරියර් එක, ෆීඩින් පිලෝ එක ඇතුළු අනිත් දේවල් හැම එකකම ප්‍රයිසස් එක්කම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. subscribe කරලා තියාගන්න. ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒවටත් උත්තර දෙන්නම්. ගිහින් එන්නම්. bye.